හයි හැමෝටම අද අපි අරන් ආවේ සෝලෝ ලෙවලිං දෙවෙනි කොටස. මතකනේ ගිය පාර අන්තිමට අර යෝධ පිළිම ටික අපේ සෙට් එකට වැඩේ දෙන්න පටන් ගත්තා. අම්මෝ දෙන්නෙක් ඉවරයි. සෙට් එකම හොල්මන් වෙලා ඉද්දි නායක සොං අන්තිම මොහොතේ කිව්වා කවුරුත් හෙල්ලෙන්න එපා කියලා. නැත්තම් අරු තව එකෙක්ව අලු කරනවා ෂුවර්. හැබැයි ඉතින් අපේ ජින් වූ කොල්ලා ඒ වෙලාවේ වැඩකාරයා වුණා. හිතට දැනුන දේට ඌ හැමෝවම බේරගත්තා. ඒත් බැලින්නම් නායකයාගේ අතක් ඉවරයි. ජූහි පව් කෙල්ලට බය වැඩකමට සනීප කරන්නවත් පණ නැහැ. නායක සොං මීට කලින් ඕන තරම් වලියට ගිහින් තිබුණට මේ වගේ යෝධයක් දැක්කමයි. මේක නම් අනිවාර්යයෙන්ම S රැන්ක් ලෙවල් එකේ අමාරු කේස් එකක්. ඔතන තිබුණ පුවරුවේ ගහලා තිබුණා නීති පිළිපදින්නේ නැති එකා ඉවරයි කියලා. ජින් වූට මීටර් වුණා මේ ඉන්නේ නිකන් පිළිමයක් නෙවෙයි මූ තමයි මේ කියන දෙවියෝ කියලා. මේ අතරේ ජින් වූගේ නංගි ඉස්කෝලේ යාළුවෙක් එක්ක කියවනවා අයියා ගැන. යාළුවා හිතන් ඉන්නේ හන්ටර්ස්ලා කියන්නේ මාර සල්ලිකාරයෝ කියලා. පවු ඉතින් කෙල්ල දන්නේ නැනේ ජින් වූ අයියා පන බේරගන්න කරන සටන. ඩැන් අයියත් වලියට යමු. එක් හන්ටර් කෙනෙක්ට මාර උනක් තිබුණා. ඌට වේගයෙන් දුවලා බේරෙන්න පුළුවන් කියලා. ඌ ෂුස් ගාලා දුවන්න හැදුවා විතරයි. අර යෝධ පිළිමයා ඒස් දෙකෙන් ලේසර් පාරක් ගැහුවා. මිනිසයා එතනම අලු දූවිලි වුණා. ඒක දැකලා සෙට් එකටම තරු පෙනුණා. දැන් තමයි ජින් වූගේ මොලේ වැඩ කරන්නේ. ඌට මතක් වුණා පළමු නීතිය දෙවියන්ට ගරු කරන්න කියලා. දාඩිය පෙරාගෙන ඌ හෙමීට හිස නැමුවා. අන්න වැඩේ. පිළිමයාගේ ඇස් නිවුණා. හැමෝම ඔබ වැඳගෙන ඉද්දි මූ අර කුණු හිනාව දාගෙන බලන් ඉන්න හැටි දැක්කම ඇං හිරිවැටෙනවා. ඊළඟ නීතිය දෙවියන්ට ප්‍රශංසා කරන්න. එකෙක් ඉස්සරහට ඇවිත් සින්දු කියන්න ගත්තා. හැබැයි අවාසනාවට ඌ කිව්වේ රොක් සින්දුද කොහෙද පිළිමයාට මල පැනලා මූව කලපයක් වෙන්නම පෑගුවා. දැන් පන්සල ඇතුලේ මරණාධාර සමිතියක් වගේ. හැමෝම දුවනවා බේරෙන්න විදිහක් නෑ. අර පවුල් පන්සල් වෙන්න හිටපු කොල්ලවත් අර සොල්දාදු පිළිමයක් එකපාරෙන් දෙකට කැපුවා. ජින් වූ දෙක්කා තව පිළිම ටිකක් සංගීත භාණ්ඩ අල්ලන් ඉන්නවා. ඌ කෑගැහුවා ඕවා ඉස්සරහට දුවපල්ලා කියලා. ජූහීව බේරලා මූ තව එකක් ගාවට දුවද්දී එකෙක් පලිහකින් මෝට කෙලියා. කකුලකුප් ඉවරයි ලේවිලයි. ඒත් කොල්ලා කොහොම හරි බඩගාලා ගිහින් සින්දුවක් අහගෙන බේරුණා. හැබැයි ඉතින් කොල්ලගේ එක කකුලක් මිසින්. ඩැන් අන්තිම නීතිය දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්න. මැදින් පූජාසනයක් ආවා. එකෙක්ට ඕන වුණා නායකයාව බිල්ලට දෙන්න. නායකයත් පවු ඌ ඒකටත් කැමති වුණා. හැබැයි ජින් වූ කියන්නේ සාධාරණ එකානේ ඌත් කොහොම හරි පූජාසනයට නැග්ගා. අන්න එතකොටයි ගින්දර පත්තු වුණේ. ඒ කියන්නේ මේක කවුන්ට් ඩවුන් එකක්. බයවෙච්ච උන් එකා පැනලා දුවද්දී දොර වැහෙන්න ගත්තා. අන්තිමට ඉතුරු වුණේ 3 දෙනයි. ජූහීට නැගිටින්නවත් පණ නෑ. ජින් වූ තීරණය කළා තමන් මැරිලා හරි අනිත් දෙන්නව බේරන්න. ඌ නායකයාට කියලා ජූහීව බලෙන් එළියට යවුවා. දැන් ජින් වූ තනි වෙලා. මරණය ඉස්සරහ ඉද්දී ඌට තමන්ගේ පවුල මතක් වුණා. පිළිම ටික මූව කෑලි වලට කපද්දී එක පාරටම වීඩියෝ ගේම් එකක් වගේ මැසේජ් එකක් ආවා. ඔයා ප්ලේයර් කෙනෙක් වෙන්න කැමතිද කියලා. නැත්තම් හදවත නතර කරනවලු. මැරෙන්න බැරිකමට ජින් වූ ඇක්සෙප්ට් කළා. අන්න එතනින් තමයි සෝලෝ ලෙවලිං නියම ගේම පටන් ගන්නේ.